සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන් සැලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ නෙත්තිනා උනේ රේ සුන්දරත්වය දෝමේ නිදාඋන්න ගුම් උදාවේ මගේ ජීවිතේ මල් පිපුණාවේ. හායි කොහොමද ඔයාලට? මම මේ රැස්තෙලා ඉන්නේ මගේ කුසිය පොඩ්ඩක් කස් කරගන්න. ඉතින් මුලින්ම පටන් ගත්තේ මෙන්න මෙතනින්. එතන තිබුණු බඩු ටික ඔක්කොම අස් කරගෙන හොඳට ක්ලීන් කරගත්තා. ඉතින් ඒ ටික ක්ලීන් කරගෙන මේ විදිහට තමයි මම මගේ බඩු ටික ලස්සනට ඕගනයිස් කරගත්තේ. ඔයාලා දැක්කනේ ඉතින් කලින් තිබුණ විදිහ. ඉතින් මගේ ප්ලේට්ස් ටිකයි මේ මග් ටික ඔක්කොම එකට තමයි දාලා තිබුණේ. ඉතින් මේ විදිහට තමයි මම ඒ ටික වෙන වෙනම ලස්සනට ඕගනයිස් කරගත්තේ. නූඩල්ස් වර්ග, ඕට්ස්, කිරිපිටි, සීනි ඒ වගේ දේවල් තමයි මම මේ ලාච්චුවේ දාලා තියන්නේ. ඉතින් මේ ටිකත් හෙමින් හෙමින් අස් කරගෙන ඊළඟට මම ගියේ මගේ හැන්දි වර්ග, හාෂි ඒ වගේ දේවල් දාලා තියෙන ලාච්චුවට. ඉතින් ඒකත් මම ඔක්කොම එකපාර අස් කරගන්න නැතුව එකින් එකට හෙමින් හෙමින් අස් කරගත්තා. මොකද මේවා ඔක්කොම එකපාර අයින් කරලා අස් කරන්න ගියොත් අපේ බබත් එක්ක පොඩ්ඩක් විතර අමාරුයි. ඉතින් මම හෙමීට එකින් එක මේ විදිහට තමයි අස් කරගත්තේ. මම ඊළඟට ක්ලීන් කරන්න ගත්තේ මම උයන තැන. ඉතින් එතන නම් මේ වෙති ගොඩක් ජරා වෙලා තියෙන්නේ. ඉතින් මම කුස්සියට ඩීප් ක්ලීන් එකක් දෙන්න ඕනේ කියලා හිතුවේ. මොකද ඉස්සරහට අලුත් අවුරුද්ද එන්නේ. ඉතින් මට එකපාරට අස් කරගන්න ටිකක් අමාරුයි. අපේ බබාගේ වැඩත් එක්ක හැමදේම කරගන්න ඉතින් ටිකක් අමාරුයි. ඒ නිසා ඉතින් දැම්ම ඉඳලා ටිකෙන් ටික අස් කරගත්තා. මෙන්න මේක පාවිච්චි කරාම මෙතන තියෙන තෙල් ඉඳුල් හැමදේම ඉක්මනටම අයින් වෙලා යනවා. ඉතින් ගොඩක් ලේසි මට ලිප ළඟ පිරිසිදු කරගන්න මෙන්න මේකෙන්. ඔන්න පේනවා නේද කොච්චර හොඳට පිරිසිදු වෙනවද කියලා. ඉතින් මට මාස 2කින් විතර මේ වගේ ඩීප් ක්ලීන් එකක් දෙන්න බැරි වුණා. මොකද අපේ බබාගේ වැඩත් එක්ක ඒක ටිකක් අමාරුයි. එදිනෙදා උයද්දි කරද්දී පොඩ්ඩක් පිහලා දැම්මට මේ වගේ ඩීප් ක්ලීන් කරන්න බැරි වුණා. ඉතින් මට මේක කරන්න වෙලාවක් යනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. මොකද දකින්නකොට මටම ඔළුව කැක්කුමයි. ඔයාලටත් එහෙමද? ගෙදර හැඩි වෙලා තියෙද්දී ඔළුවට හරි බරක් වගේ දැනෙනවද? ඔන්න බලන්න අර තිබුණ තෙල් ඉඳුල් ඔක්කොම අයින් වෙලා. ඉතින් මට අස් කරද්දී ගොඩක්ම වෙලා යන්නේ මේ ලිප පිරිසිදු කරගන්න ගියාම. හැබැයි ඉතින් මම මේ වැඩේට හරිම ආසයි. හරිම කැමැත්තෙන් තමයි මම කරන්නේ. මේ වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ තියෙන ලස්සන දකින්න මම හරිම ආසයි. ඒ නිසා ඉතින් කම්මැලි නැතුව හරි උනන්දුවෙන් තමයි මම මේ වැඩ ටික කරන්නේ. ඉතින් ඔයාලා කොහොමද කරන්නේ? ඔයාලා කම්මැලිද නැත්නම් ආසාවෙන් උනන්දුවෙන් කරනවද? මට නම් සමහර දවස්වලට කම්මැලි හිතුණත් අවසානයේ අර සතුට හිතන හේතුව වෙනුවෙන් මම කොහොම හරි ඒ වැඩ ටික ඉවර කරනවා. ඉතින් මේ දේවල් කරන්න කම්මැලි කෙනෙක් ඉන්නවා නම් ඔයාලත් මං වගේ වෙන්න. මේ දේවල් වල මොකක් හරි සතුට දෙයක් ඔයාලත් හොයාගන්න.
ඉතින් මම ඊට පස්සේ මගේ සිංක් එක හොඳට පිරිසිදු කරගත්තා. ඒකත් දැන් ටික දවසක් කලේ ඉඳන් මට කරන්න බැරි වුණ නිසා ජරාව ගොඩක් එකතු වෙලා තිබුණා. ඉතින් මං ඒ ටික ඔක්කොම හොඳට පිරිසිදු කරගත්තා. ඊට පස්සේ ඉතින් මේ ටවල් එකෙන් වතුර ටික හොඳට පිහිද ගත්තා. ඔන්න ඉතින් ඒ වැඩ ටිකත් ඉවරයි. පුදුම නිදහසක් දැන් මේ වෙද්දි මට නම් දැනෙන්නේ. මෙන්න මේ ටිකත් හොඳට හොදලා වේලෙන්න තිබ්බා. ඔන්න ඊට පස්සේ තෙල් ටිකත් බෝතල් වලට දාගෙන ඒවත් ඒ විදිහට තියලා අද දවසේ වැඩ ටික මං ඉවර කරා. ඉතින් තව වැඩ ටිකක් තියෙනවා මගේ කුස්සිය ඩෙකරේෂන් ටිකක් කරගන්න. ඉතින් ඒ බ්ලොග් එකත් ඉක්මනටම මම අරගෙන එන්නම්.